ගයාන් එක්ක මං විවාහ වෙලා අදට වසර 10යි. අපි දෙදෙනා හමු වුණේ උසස් පෙළ පන්තියේදී. විභාගෙන් පස්සේ මං විශ්වවිද්‍යාලේ වරම් ලැබුවා. නමුත් ගයාන් විභාගෙ සමත් වුණේ නැහැ. මට විශ්වවිද්‍යාලයට යන්න අවශ්‍ය වුණත් ගයාන් ඒ ගැන සතුටක් දැක්ුවේත් නැහැ. ඕවට ගියාම කෙල්ලෝ නරක් වෙනවා. මං හිටියනම් ඔයාව ආරක්ෂා කරගන්න තිබුණා. ඒ වගේ ඔහු නිතරම කිව්වේ විශ්වවිද්‍යාලය යාමේ නරකයි. ඔහුට ඇති ආදරය නිසාම මටත් හිතුනේ ඔහු කියන කතාව සත්‍යක් බවයි. අනෙක් අතට විශ්වවිද්‍යාලයට යෑමට වසර 4ක් ගත වෙනවා. ඒ කාලේ දෙමාපියන්ට මගේ වියදම් දැරීමටත් සිද්ධ වෙනවා. ඒ මදිවට එළියට අවිත් කවදානම් රස්සාවක් හොයාගන්නද? එතකොට විවාහයත් පහු වෙනවා. උපාධියට වැය කරන කාලය අපරාධ කියලා මට හිතුණා. ඒ නිසා මං එක පයින්ම රජයේ හෙද රැකියාවට යොමු වුණා. මුල සිටම වැටුප් ලැබීම මට ඉමහත් සතුටක් ගෙන දුන්නා. පුහුණුව ඉවර වුණ වහාම රැකියාව ලැබෙනවා. ඒ වගේම ඒ අතර කාලේ මුදල් ඉතුරු කරගෙන විවාහයට සූදානම් වෙන්නත් පුළුවන්. ගයානුත් මගේ තීරණයට එකඟ වුණා. ගයාන් කාලෙන් කාලෙට විවිධ රැකියාවල යෙදුණා. ඔහු ගාමන්ට් එකක සේවයට බැඳුණු අතර ඔහුගේ රැකියාවට දෙමව්පියන් ඒ තරම් කැමැත්තක් දැක්වුවේ නෑ. නමුත් මම ඔහු ගැන එක සිතෙන් සිටියා. වසර 4 අවසානයේ අපි දෙදෙනා විවාහ වුණා. මගේ රැකියාව ස්ථිර වුණ අතර වැටුප්ද හොඳයි. විවාහයෙන් පසු දරුවන් හැදීම ගැන මම එකඟ නොවුනත් ගයාන්ගේ බලකිරීම මත ඉක්මනින්ම මං ගැබිනියක් වුණා. අපිට පළමු දරුවා ලෙස දුවෙක් උපන් අතර ගයාන් දුවට සහ මට ගොඩාක් ආදරය කළා. මං බැංකු ණයක් අරගෙන ඉඩමක් ගත්තා. ඒකේ පොඩියට කාමර දෙකක් සහ කුස්සියක් හදාගෙන පදිංචි වුණා. ගයාන් මේ වන විට රැකියාවට කුරුණෑගල ගාමන්ට් එකකට සේවයට ගියා. මේ කාලේ වන විට ඔහුට හොඳ වැටුපක් ලැබුණා. ඒ නිසා අපේ අගහිඟකම් අඩු වුණා. නමුත් ටික දිනකින් මට දැනගන්න ලැබුණේ ඔහුගේ අම්මා සහ අක්කා නිතර ඔහුගෙන් මුදල් ඉල්ලන බවයි. අම්මා ඉල්ලද්දි නොදී බෑනේ බබා. එසේ කියමින් ඔහු මා අස්වැසුවා. මම රෝහලට ගොස් ගෙදර පැමිණ දරුවන් බලාගෙන ඊටාම කාර්යබහුලව ජීවත් වුණේ ගයාන් ළඟ නැති නිසා. ඔහු සතියන්තයේ ගෙදර ආවා. ගයාන් මගේ නොයෙක් ක්‍රියාකාරකම් මුල සිටම නතර කළා. මට තිබුණු ස්මාර්ට් ෆෝන් එක බබා කඩා දැමුව අතර ගයාන් මට කීවේ ස්ක්‍රීන් එකක් නැති පොඩි ෆෝන් එකක් ගන්නා ලෙසයි. Facebook වැනි සමාජ ජාලවල හැසිරෙන්නේ නරක ගැහෙන බව ඔහු නිතරම කිව්වා. ඔහුගේ අකමැත්තෙන් මං එසේ කළේ නැහැ. වැඩ ඇරී ගෙදර ඇවිත් කටයුතු නිමවා රූපවාහිනිය බලා මං නින්දට වැටුණා. මේ ජීවිතය වෙනස් වෙන්නේ කවදාද? මගේ සිත අනන්ත වාරයක් රිදුණා. තනිව වැඩ කර ගැනීම, මුදල් කරදර, ඉන්න හරිහමන් ගේ දොරක් නැතිවීම, ගයාන්ගේ නිවසින් කෙලවරක් නැතුව මුදල් ඉල්ලීම්, නැන්දම්ම සමග කලකෝලහල, මේ හැම දෙයක්ම මගේ සිත වේදනාවෙන් පුරවාලු වුණා. නමුත් මම සතියන්තයේ ගෙදර එන ඔහු සමග කලහ කළේ නෑ. මගේ වැටුමේ දරුවන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කර ඉඩමටගත් ණය වාරික ගෙවා දැම්මා. අප අතර ගැටුම් තිබුණේ නෑ. දවසක් ඔහු සෙනසුරාදා ඉරිදා ගෙදර ඉඳලා සඳුදා උදේ වැඩට ගියා. කිසිවක් සිදු නොවුණු ලෙස එදා ගෙවුණු අතර රාත්‍රියේ මම නිදන්නට සූදානම් වන විට දුරකථනයක් නාද වුණා. ශබ්දයට අනුව සොයා බැලීමේදී මට අලුත් දුරකථනයක් හමු වුණා. එය මගේ හෝ ගයාන්ගේ නොවේ. හොරෙක්වත් ගෙට රිංගුවද? මම බය වුණා. දොර අගුළු නැවත පරීක්ෂා කළා. කන් යොමා සිටියා. ඒත් වෙන කිසිම ශබ්දයක් ඇසුනේ නැහැ. මට එකවරම සිතුනේ ගයාන් නමතා මේ ගැන කියන්නටයි. නමුත් මොකද්ද අභ්‍යන්තරයේ හටගත් සිතුවිල්ලක් නිසා මං එහෙම කළේ නෑ. එය ක්‍රියාත්මක කිරීමට බැලුවත් එහි පාස්වර්ඩ් එකක් දමා තිබුණා.
මං ෆෝන් එක charge එකට ගසා කල්පනාවට වැටුණා. නැවතත් ෆෝන් එක රින් වෙනවා. මං ඒ ක්‍රියාත්මක කර කිසිවක් නොකියා අසා සිටියා. හෙලෝ ගයාන්, හායි. ඔයාට ඇහෙනවද? ඇයි කතා කරේ නැත්තේ? ගැහැණු හඬකින් ඇසුණු අතර දුරකථනයේ ගයාන්ගේ බවට දැන් මට නිසකයි. එහෙනම් ඔහුට තවත් දුරකථනයක් තිබෙනවා. කල්පනාවෙන් මේ සොයා බැලිය යුතුයි. මං කල්පනා කළා. පාස්වර්ඩ් එක මොකක් වෙන්න පුළුවන්ද? ඔහු සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඔහුගේ උපන් දිනය මම උත්සාහ කළා. ඒත් එය නොවේ. ඊළඟට මට මතක් වුණේ මා හමු වුණ කාලේ ඔහුගේ Facebook පාස්වර්ඩ් එකයි. මට පෙර ඔහුගේ පෙම්වතිය වුණු රංගිගේ නම සමග 1 2 3 වශයෙන් එය සකස් වී තිබුණා. නිකමට මම ඒ උත්සාහ කළා. පුදුමයක්. ෆෝන් එක විවෘත වුණා. මට ඒ මතක නැතුව ඇති කියලා සමහර විට ඔහු සිතන්නට ඇති. නැතහොත් මට මේ හමු නොවේ යයි සිතන්නට ඇති. එහි ඇමතුම් සහ මැසේජ් සියල්ලම මම පරීක්ෂා කළා. ගැහැණුන් විශාල ගණනක් සමග බෙදාගත් ලිංගික සංවාද සහ ඡායාරූප මගේ පිළිකුල වැඩි කළා. මං නාන කාමරයට ගොස් වතුර පනිට්ටුවක් ඔළුවේ හලාගත්තා. එහෙනම් ඒකයි ඔහු මා Facebook එකෙන් පවා වෙන් කළේ. මං මෝඩයෙක් ලෙස ගෙදරට වී බර අදමින් සිටිනා විට ඔහු කළේ මේ සාපරාධී රැවටීමයි. ඔහුගේ අම්මලාට කියමින් වැටුප වැය කර ඇත්තේ හෝටල් කාමරවලට සහ ත්‍යාගවලට බව මට වැටහුණා. ඉඩම ගත්තේ මගේම වාසනාවට මගේ නමට වීම මට වාසියක් වුණා. එදා රාත්‍රියේ මම මොහොතක්වත් නිදාගත්තේ නැහැ. මුළු රැය පුරාම දරු දෙදෙනා නිදි අතර කල්පනා කළා. මෙවැනි පිළිකුල් කටයුතු අසහනකාරයෙක් සමග පවුල් කන ලද මා එළිවුණු විගසම කළ යුත්තේ සමාජ රෝග සායනයකට යාම බව මම පසක් කළගත්තා. ඔහුගෙන් දික්කසාද වීම සමාජයේ සහ අපේ පවුලේ දෝෂයට ලක්වන්නක්. නමුත් මං තාත්තට එන්න කියා පණිවිඩයක් යවුවා. චැට් 100 ගාණක් අහුවීමෙන් පසු තාත්තා මට කීවේ දුවගේ තීරණයට එකඟ වෙනවා කියලයි. ඒ අතර ගයාන් හවස කෝල් කළ අතර මං කාර්ය බහුල බව හඟවා කිසිවක් කීවේ නෑ. බබා මං වැරදිලවත් ගෙදරට යාළුවෙක්ගේ ෆෝන් එකක් අරන් ඇවිත් තිබ්බද? ඔහු මගෙන් ඇසුව අතර අනේ නැහැ මං දැක්කේ නෑ. මා එලෙස පිළිතුරු දුන්නා. ඔහු පැන සපා කන්නට තරම් තරහක් ඇති වුවත් මට සිතුනේ මෙය ඉවර කිරීම නුවණට හුරු බවයි. තව දබර කිරීමට දෙයක් ඉතුරු වී නෑ. මගේ පියා පෙන්ෂන් ගිය පොලිස් නිලධාරියෙක්. ඔහු පහුවෙනිදම මා සමග පොලිසියට ගියා. පැමිණිල්ලක් දමා මා සහ දරු දෙදෙනා කැටිව මහ ගෙදර ආවා. අප දික්කසාද නඩු පැවරුවේ ෆෝන් එක සාක්ෂි කොටගෙනයි. ගයාන් මුලින් තර්ජනයෙන්ද පසුව චාටුවෙන්ද මා වෙනස් කර ගැනීමට උත්සාහ දැරුවා. නැවත වැරදි නොකරන බවට නොඑක් වර දිවුරුවා. නමුත් මෙවැනි ජරා පාවාදීමක් කළ මිනිහෙක් නැවත ජීවිතයට ගැනීමට මට සතුටක් නෑ. මමද අපමණ ලෙස මානසිකව කඩා වැටීමටපත් වුණා. මාස කිහිපයක් තිස්සේ දික්කසාදේ වළක්වා ගැනීමට උත්සාහ කළ ගයාන් පසුව කුවේට් රටේ සිටි ඔහුගේ අනියම් ගැහැණියක් සමග එහි යාමට අදහස් කරගෙන සිටියා. දික්කසාදේ ලැබීමෙන් පසු මන් දරුවන්ගේ භාරකාරත්වය ගත්තා. ඔහුගෙන් රුපියලකවත් වන්දි මුදලක් ගත්තේ නෑ. ඔහුත් දරුවන් ගැන කිසිදු වගකීමකින් තොරව ගැහැණිය සමග විදේශගත වුණා. දැන් වසර කිහිපයක් ගත වී තිබෙනවා. මාහට විවාහ යෝජනා පැමිණි අතර පිරිමින්ගේ විකෘති ගති හෙළිවන විට මම පසු නොබලා පැන දුවනවා. ලංකාව වැනි රටක දික්කසාද ගැහැණියකට සමාජයෙන් එන පීඩනය බොහෝයි. නමුත් මම දරුවන් වෙනුවෙන් මගේ ජීවිතය යහපත් ලෙස ගෙවනවා. නැති වූ කාලය මතක් වන විට මා ගැනම මහත් කලකිරීමක් ඇති වෙනවා. මා සමග විශ්වවිද්‍යාලයට තේරුණු මගේ මිතුරියෝ අද වන විට ඉහළම ස්ථානවල. කෙනෙක් විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක්. අනෙක් කෙනා රජයේ ආයතනයක අධ්‍යක්ෂක ජනරාල් කෙනෙක්.
ගයාන් වංචනිකයාගේ බොරු ආලයට වහ වැටුණු මම අද නිකන් හේතියක්. මට ඒ ගැන දුකක් නෑ. ඔහුගේ මෝමනාවට වදන ලද දරුවන් සමග මා හුදකලා වී සිටිනවා. ඔහු දික්කසාදෙන් පසු දරුවන් ඉන්නවද මැරිලද කියා හෝ හොයා බැලුවේ නෑ. පියෙකුට එසේ විය හැකිද? මම මගෙන් අහනවා. විවාහ අපේක්ෂිත නැගණිවරුන්ට මම පණිවිඩයක් දෙනවා. ඕනවට වඩා ආදරය පෙන්වන ගැහැණු පිරිමින්ගෙන් පරිස්සම් වෙන්න. ඔවුන් හැම විටම ඊට දක්ෂ ලෙස රංගනයේ දෙනවා. එමෙන්ම ඔබේ ඉදිරි ගමන වළක්වන ඔබ අවප්‍රමාණ කරන සහකාරයන් තෝරා ගන්නිපා. සැබෑ සහකාරයා ඔබ යන ගමන දැක සතුටු වන්නෙක්. අවසාන වශයෙන් බිරිඳගේ ෆෝන් එකේ කෝල් කරන ඒවා, බිරිඳ යන ස්ථාන, කතා කරන උදවිය ගැන සැකයෙන් සිටීම ආදරේ සලකුණක් ලෙස කවදාවත් දකින්න එපා. නියත වශයෙන්ම Taman වැරදි කරන වංචනිකයෝ Tamanගේ සහකරු හෝ සහකාරිය සැක කිරීමට පෙළඹෙනවා. ඔබේ පෙම්වතා හෝ සැමියා ඔබව සැක කරමින් නිතර හැසිරෙනවා නම් ඔබ ඔහු ගැන කල්පනාවෙන් සිටින්න. අනිවාර්යයෙන්ම ඔහු වැරදි කරන්නෙක් වීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. එහෙමනම් මේ කතාව ඔයාගේ යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න. ඒත් එක්කම අපව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම රැඳිලා ඉන්න මේ වගේ කතා අහන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.